අද කතා කරන්න යන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා හදාගන්නේ කොහොමද කියලා. මම කලින් වීඩියෝ එකක් දාලා ඇති මොකද්ද මේ YouTube එක කියන්නේ YouTube මේ කොහොමද සල්ලි හම්බ කරන විදිය පොඩ්ඩක් සරලව කතා කරලා ඇති කලින් වීඩියෝ එකේ. ඉතින් ඔය අලුත් කෙනෙක් නම් මේ YouTube series එකේ කලින් වීඩියෝ එක බලලා ඉන්න මේ YouTube series එකේ දෙවෙනි වීඩියෝ එක. සබ්ස්ක්‍රයිබර්ස්ලා කියන්නේ ඔයා දාන වීඩියෝ එකක් තියෙනවනේ. ඒකට කැමති වෙලා ඒ කියන්නේ එයාට ඒක කැමති. ඉතින් තව ඔයාගේ වීඩියෝස් එයාට බලන්න ඕනේ. ඒ හින්දා අර වීඩියෝස් වල තියෙන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා රතු පාට බටන් එකක් ඔබන්න කියන්නේ. ඉතින් එයාලා ඒ බටන් එක ඔබලා ඔයත් එක්ක එකතු වෙනවා. එක්කෙනා දෙන්න තුන් දෙනා 10 20 ඔමම එකතු වෙනවා. නෝක තමයි සබ්ස්ක්‍රයිබර්ස්ලා කියන්නේ. ඉතින් කොහොමද ඔයා සබ්ස්ක්‍රයිබර්ස්ලා හදාගන්නේ? ඔයා එතන ඇති යාළුවන්ට මැසේජ් එකක් දාලා මචං මාව සබ්ස්ක්‍රයිබ් කරපන්. මට මේ මතයක් කරන්න තියෙනවා. ඒක අවුලක් නෑ මුලදී. ඒත් මම ඒක රෙකමන්ඩ් කරන්නේ නෑ. මොකක්ද දන්නවද? සබ්ස්ක්‍රයිබර්ස්ලා කියන්නේ ඔයා දාන කන්ටෙන්ට්. ඔයා දාන වීඩියෝස් වලට කැමති අය වෙන්න ඕනේ. හරිද? එතකොට තමයි එයාලා ඔයාගේ වීඩියෝස් බලන්නේ. සබ්ස්ක්‍රයිබ් කරා කියලා. හරිද? එහෙම මේ ඉස්සරහට පොඩ්ඩක් අමාරුයි. ඔයා දැන් ඔයා වීඩියෝ එකක් දැම්ම කියනකො හොඳ 10 දෙනෙක් සබ්ස්ක්‍රයිබ් කරා. ඒ 10 දෙනාම ඔයාගේ වීඩියෝ වලට කැමති කට්ටිය. තේරෙනවද මං කියන එක? 10 දෙනාම ඔයාගේ වීඩියෝ එක කැමති කට්ටිය. අනිවාර්යෙන් ඔයා ඊළඟ වීඩියෝ එකක් දාද්දී ඒ 10 දෙනාම බලනවා. හැබැයි ඔයා යාළුවන්ට කියලා 10 දෙනෙක්ට කියලා සබ්ස්ක්‍රයිබ් කරා. හරි සබ්ස්ක්‍රයිබර්ස්ලා හරි 10ක් එකතු වුණා. ඒත් එයාලා බලයිද නැද්ද දන්නේ නැහැ. මොකද එයාලා කැමැත්තින්නේ ඔයා අර යාළුකමට එයාලා යාළුකමට ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා. එහෙනම් එයාලා ඒව කැමැත්තක් තියනවා එකෙක් දෙන්නේ බලයි නැත්තන් නෑ. ඒකට වෙන්නේ ඔයාලට ඉස්සරහට views අඩු වෙන එක. ඕකයි. ඉතින් මේමයි සබ්ස්ක්‍රයිබර්ස්ලා ගන්න ඕනේ. ඔයා හොඳ වීඩියෝ එකක් දානවා. ඔයා මනුස්සයට දැනුමක් දෙන්න. නැත්තම් මනුස්සෙක් එන්ටර්ටේන්මන්ට් කරන්න රසස්වාදය දෙන්න. නැත්තම් කොමඩි ටෙක් පැත්තෙන් හෙල්ත්ලි මොකක් හරි අසනීපය බේ කියා දෙන නැත්තම් කෑමක් හදන ඔයගේ දේවල් දානවා. ඉතින් ඔයාලට කැමති පිළිත එකතු වෙනවා. එතකොට මුල් 10 සබ්ස්ක්‍රයිබර්ස්ලා මුල් 10 ඔයා ඉමීට වීඩියෝ එකක් දාලා සබ්ස්ක්‍රයිබර්ස්ලා ආයෙත් කමන්නේ තව වීඩියෝ එකක් දාන්න. අනිවාර්යෙන් කැමති පිරිසක් එකතු වෙනවා. එක්කෙනා දෙන්න තුන් දෙනා එකතු වෙනවා. හරි. දැන් 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනාම එකතු වෙලා තින්නේ ඔයාලට කැමති. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝස් වලට කැමති කට්ටිය. හරිද? එතකොට තව වීඩියෝ එකක් දාද්දී ඒ 10 දෙනා බලනවා. 10 දෙනා බැලුවට පස්සේ YouTube එකෙන් තේරුම් ගන්න මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා මේ වීඩියෝ එක බලනවා. අපි තව 10 දෙනෙක්ට යවල බලමු කියලා. එහෙම තව 10 දෙනෙක්ට යනවා. ඒකෙන් 10 දෙනා කැමති 5 දෙනෙක් සබ්ස්ක්‍රයිබ් කරා. දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 15ක් ඉන්නවා. තේරෙනවද? සබ්ස්ක්‍රයිබර්ස්ලා 15ක් ඉන්නවාට. ඒ විදිහට මේ 15 දෙනාම බලනවා. කැමති ඉඳන්නේ අර ඩිස්සබ් බැලුවට ආයෙ බලන්න ඕන කියලා 15 දෙනෙක් බැලුවා. හරි 15ක් බලනවා. ඊට පස්සේ ආයෙ වීඩියෝ එකක් දාද්දී ඒ 15ම බලනවා. බලුවට පස්සේ ආයෙ YouTube බලනවා. දැන් 15ක් බලනෝනේ. නම් තව 30කට යවන්න ඕන කියලා. ඕම 100 දාදා ලක්ෂයකට ඕම ඔයාගේ වීඩියෝ ටික යනවා. ඒ යන්නේ ඔයාට කැමති කට්ටිය එකතු වෙන හින්දා ඒ වීඩියෝ එකට. තේරෙනවද? අන්න ඔය විදිහට තමයි සබ්ස්ක්‍රයිබර්ස්ලා හදාගන්නේ. ඉතින් ඒමත් එකතු වෙනවා. නැත්තම් තව සෝෂල් මීඩියා තියෙන Facebook එකෙන් එකේ ප්‍රොමෝට් කරන්න පුළුවන්. මේමයි වීඩියෝ එකක් දාලා මේ වීඩියෝ එකක් දානවා. කැමති අය ගිහලා බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා Facebook page එකක් හදලා ප්‍රොමෝට් කරන්න පුළුවන්. තව TikTok එක කොච්චර views යනවද? TikTok එකේ දානවා මේමයි මගේ කන්ටෙන්ට් එකක් තියෙනවා. මේ කන්ටෙන්ට් වීඩියෝ TikTok එකේ දානවා. ඒත් එයාලා කැමති නම් එයාලා යටින් දානවා මගේ YouTube channel එක subscribe කරන්න link එකත් එක්ක දානවා. ඇවිල්ලා ඔය subscribe කරලා ඔයාගේ videos බලනවා. නෝම තමයි හදාගන්නේ. ඇත්තටම මුල් subscribe 100 හදාගන්න එක තමයි අමාරු. ඇත්තම කතාව ඒක. මුල් subscribersලා 100ක් හදාගන්න එක පොඩ්ඩක් අමාරුයි. ඕකේ අපි අල්ලන් ඉන්න ඕනේ. ඒ කියන්නේ දවසින් දවස views යන්නේ නැහැ කියලා මත් අරින්න නැතුව අපි content හදලා දාන්න ඕනේ. ඒතර views යනවා. views යන්නේ 1 2 එකතු වෙනවා. subscribersලා එකතු වෙනවා. 100 හදාගත්තා. 100 හදාගත්ත කියන්නේ ඕම ආයෙ 20ක් 30ක් එකතු වෙනවා. 30 40 එකතු වෙනවා. එකතු වෙලා 500 600 මිලිමීටර් ආවම හරි. බය නැතුව වීඩියෝ එකක් දැම්මම කට්ටිය 600ක් ඉන්න මගේ වීඩියෝ එක බලන්න. ඕම ඔයා විශ්වාස කරන්න. ඔයා සාමාන්‍යයෙන්
සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000 අතර ගත්ත කියන්නේ ඔයාලා දවසට සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ක් 150ක් එන්න පුළුවන්. ඉස්සර අපිට සබ්ස්ක්‍රයිබර්ස්ලා 10ක් ගන්න අපි වීඩියෝස් ගොඩක් දාන්න ඕනේ. හැබැයි අපිට දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000ක් ඉන්නවා කියන්නේ අපිට දවස ගානේ 100 200 එකතු වෙනවා. ඒතකොට වැඩි ඊසි. තේරෙනවද මං කියන එක? මුලදී සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගන්න එක තමයි අමාරු. ඊට පස්සේ ගේමක් නැහැ. අපි දාගන්න බැරි විදියට සබ්ස්ක්‍රයිබර්ස්ලා එකතු වෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා අදාගන්න විදිය තමයි ඕක. YouTube එකකින් සබ්ස්ක්‍රයිබර්ස්ලා ලස්සයකට දෙනවා පොඩි මේ එකක්. ඒ කියන්නේ තිලිනයක් වගේ. ඒ කියන්නේ ඔයා ලක්ෂයක් කම්ප්ලීට් කරා ඔයාව මොකක්ද කියන්නේ එන්ගේජ් කරන්න. ඔයාව එන්ගේජ් කරන්න දෙනවා එවන බටන් එක. සිල්වර් කලර් රිදී බටන් එක ඔයාට එවනවා. ඔයාගේ නම ගාලා සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ කියලා ගාලා ඔයාට එවනවා. අන්න ඔය විදිහට ඉස්සරහට ගොඩක් සිල්වර් බටන් ගෝල්ඩ් බටන් කියලා ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි දැන් ඒ ගැන තමයි කතා කරේ සබ්ස්ක්‍රයිබර්ස්ලා. ඉතින් මතක තියාගන්න මුලදී එහෙම තමයි ඉස්සරහට මරු. ඒ හින්දා ඔයා දාන එක ඔයා දාන්න. අනිත් අය කතා වැඩක් නැහැ. ඔයා හොඳ දෙයක් කරනවා ඒ දේ දිගටම කරන් යන්න. සබ්ස්ක්‍රයිබර්ස්ලා ඔයා කරන වැඩේට අනිවාර්යෙන් එකතු වෙනවා. ඒ ඉතින් තව කට්ටිය එකතු වෙනවා. මේම වාට ඉස්සරහට යන්න හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් අපි කතා කරලා සබ්ස්ක්‍රයිබර්ස්ලා ගැන මේ මගේ YouTube series එකේ දෙවෙනි වීඩියෝ එක. ඔයාලා කැමති නම් ඔයාලා අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න. ඉස්සරහට අපි ගොඩක් දේවල් ගැන කතා කරමු. අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.